ආයිබෝවන් ජයග්‍රහණ වලට යද්දී සාර්ථකත්වයට යද්දී ඔබ මම කරපු සහ ඔබ මේ මොහොත විදිහට කරමින් පවතින කාරණයක් ගැන මම මේ කතා කරන්නේ. මගේ ලයිෆ් එකේ එක්තරා කාලයක මම මගේ ඩ්‍රීම්ස් ප්ලෑන් කරනවා, මගේ ජයග්‍රහණ ප්ලෑන් කරලා ඒවා හොඳයිද නැද්ද, මම මේක කරන්නද, මෙහෙමයි මම මේක කරනවා කියලා පර්මිෂන් ගන්නවා වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගේ. ඔන්න ඔතනයි ඒවා වරද්ද ගන්න තැන. මගේ ලයිෆ් එකේ ගොඩක්කල් මගේ ගමන ප්‍රමාද වෙන්න ලොකු හේතුවක් වුණා මෙන්න මේ වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගෙන් අවසර ගන්න ගිහිල්ලා. එයාගේ කැමැති අකමැතිකම් රුචි අරුචිකම් අහන්න ගිහිල්ලා. හොඳට මතක තියාගන්න. ඔයාගේ ජීවිතේ ජයග්‍රහණ වලට යන්න අවශ්‍ය නම්, ඔයා ආස කරන දේවල් වලට යන්න අවශ්‍ය නම්, ඔයා තමයි දන්නේ ඒ දේවල් ඔයාට අවශ්‍යයිද නැද්ද කියන එක. ඒ දේවල් වලට යන්න පුළුවන්ද බැරිද කියන එක. යන්න පුළුවන්ද බැරිද කියන එක ඔයා දන්නවනම් ඔයා වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගෙන් පර්මිෂන් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයාට වටේ පිටේ අත්දැකීම් බහුල මිනිස්සුන්ගෙන් උදව් ටික, ඒ කියන්නේ අත්දැකීම් බහුල අයගෙන් ඒ අත්දැකීම් අරගෙන ඔබගේ ගමන සක්සස් කරගන්න ප්ලෑන් කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. ඔයා ගමන ප්‍රමාද නම්, ඔයා ගන්න හිටපු කාර් එක නෙවෙයි නම් ගත්තේ. යන්න හිටපු ගමන නෙවෙයි නම් දැන් මේ මොහොතේ වෙදි ගිහිල්ලා තියෙන්නේ. ඔයා ආපස්සට හැරිලා බලන්න. ඔයාගේ ලයිෆ් එකේ ඔයා ඒ කරන්න හදපු හැම වැඩේම පස්සට දැන් මේ වටේ පිටේ ඉන්න මිනිහෙක්, වටේ පිටේ ඉන්න මිනිස්සෙක්. හේතුව ඔයාගේ හිතේ තියෙන ලොකු සිහිනයක්, බලාපොරොත්තුවක්. අන්නේ සිහිනය බලාපොරොත්තුව ගැන ඔයා තව කෙනෙක්ගේ විමසද්දී එයා සමහර විට ඔයා හිතන තැනට ලම් වෙන්නවත් බෑ. ඔයා හිතන තැන අහසයි පොළොවයි වගේ. එයාගේ මතය ඉදිරිපත් කරනවා. මේ මොහොතේ ආර්ථිකයේ කඩම් වැටිලා, මේ මොහොතේ වාහන මිල ගිහිල්ලා, මේ මොහොතේ සිමෙන්ති මිල ගිහිල්ලා, දැන් ගෙවල් හදන එක ප්‍රශ්නයක්, දැන් වාහන ගන්න එක ප්‍රශ්නයක්. නොයෙකුත් හේතු කාරණා ටිකක් දානවා එයාගේ මති මතාන්තර වලට අනුව, එයාගේ පැටිකිරියට අනුව. හොඳට මතක තියාගන්න. එක එක්කෙනාගේ වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගේ අදහස් අනුව ඔයා තීන්දුව తీරන ගන්න යන්න එපා. ඔයාගේ හිතේ තියෙන, ඔයාගේ ඇතුළාන්තේ ඉන්න යෝධයා කියනවා මෙන්න මේක තමයි උඹට ඕන, මෙන්න මේක තමයි කරන්න පුළුවන් කියලා. ඒකටම තීන්දුව తీරන ගන්න. වටේ පිටේ මිනිස්සුන්ගෙන් අහලා ඔයා ඩිසිෂන් ගන්න යන්න එපා. ඔයා තීන්දුව తీරන වල එළඹෙන්න යන්න එපා. ඔයා ආස දේ කරන්න, ඔයා කැමති දේ කරන්න. ඔයා ආස දේ, ඔයා කැමති දේ සිලෙක්ට් කරගෙන ඔයා ඒකට ප්ලෑන් එකක් හදාගන්න. ස්ථීර වශයෙන්ම ඔයාගේ ගමන යන්න පුළුවන්. ජය නියතයි. ඔබට ජය.